Hi there, welcome back to English with Garsik. පුතේ, today we are going to learn this word correctly. මොකක්ද පුතේ this word කියන්නේ? This word කියන්නේ පුතේ ඔන්න ඔයගොල්ලන්ට පේනවා highlight කරලා තියෙනවා yellow color එකෙන් email එකක් ලියන්න ගියාම පුතේ මෙන්න මේ word එක වැරදි කියන. ඒක තමයි පුතේ අපේ අද මූලික ගැටලුව. හරිද පුතේ? බලන්න CHEQUE check. අපි දන්න check පද නේද? බැංකු ගනුදෙනු කරාදී පුතේ අපි මෙන්න මේ check එක තමයි හරි නිවැරදි භාවිතය විදිහට පුතේ අපි භාවිතා කරන්නේ. හරිද පුතේ? නමුත් මෙන්න මේ පුතේ Gmail වලදී නේද පුතේ? email එකක් අපි ලියන්න ගියාම මෙන්න මේ check එක වැරදි කියනවා. spelling check කරන්න කියනවා නේද? correction බලන්න කියනවා. අපි බලමු පුතේ මේකට මොකක්ද හේතුව කියලා. හරි පුතේ. මුලින්ම බලමු පුතේ මෙන්න මේ වගේ ගැටලුවක් තියෙනවද කියලා මම අපාන්න හදනවද? එහෙම නැත්නම් මේ වගේ ගැටලුවක් ඇත්තටම තියෙනවද Gmail එකක් ලියන්න ගියාම කියලා. අපි ඒක බලමු පුතේ මුලින්ම. පුතේ ඔන්න ඕගොල්ලන්ට දැන් ඊමේල් එකක් පේනවා නේද? Gmail එකේ ඊමේල් එකක් ලියන්න යනවා පේනවා. මෙන්න බලන්න පුතේ check කියන එක දැන් මම කිව්වා check කියන එක අපි type කරලා තියෙනවා. නමුත් ඒක බලන්න පුතේ spelling check කරන්න කියනවා නේද? spelling check කරන්න කියනවා. නමුත් පුතේ මෙන්න මේ check එක බලන්න. මෙන්න මේ check එක ලිව්වම පුතේ spelling check කරන්න කියන්නේ නැහැ. බලන්න පුතේ මෙන්න CHECK check ලිව්වම පුතේ මේක check කරන්න කියන්නේ මේක නිවැරදි විදිහට තමයි පෙන්නන්නේ. හරිද පුතේ? අපි බලමු මෙන්න මේකට හේතුව මොකක්ද කියලා. මෙන්න පුතේ අපි ආවා මේ ගැටලුවට හේතුව මොකක්ද කියලා. පුතේ මෙන්න ඕගොල්ලන්ට පේනවා දැන් අපි දන්න check පද නේද? THEQUE check එක. නේද පුතේ? check එක check පද නේද? බැංකු ගනුදෙනු කරද්දී පුතේ බැංකුවකට instruction එකක් දෙද්දී නේද? ගිණුම් හිමිකරුවේ මෙන්න මේ check කියන වචනේ තමයි හරියටම use කරන්නේ. පුතේ මෙන්න මේ check එක අපි දන්නා පුතේ අපි භාවිතා කරන British English. එහෙම නැත්නම් පුතේ UK English වල base වෙලා පුතේ තමයි මේ spelling හැදිලා තියෙන්නේ. THEQUE. හරිද පුතේ? UK English එහෙම නැත්නම් පුතේ මේ English එකම තමයි හරියටම භාවිතා වෙන්නේ පුතේ mainly New Zealand, Australia, India, Canada අනිත් වගේ countries වල පුතේ මෙන්න මේ check එකම තමයි use වෙන්නේ. හරිද පුතේ? නමුත් පුතේ මෙන්න මේ check. හරිද? THECK check එක තමයි පුතේ US English වල. එහෙම නැත්නම් පුතේ ඔයගලන්ට කොඩිය පේනවා. කොඩිය දැක ගමන් ඔයගොල්ලෝ දන්නවා මොකක්ද? American English වල පුතේ check පත විදිහට එහෙම නැත්නම් check පත කියන අදහස පළ කරන්න මෙන්න මේ THECK කියන check එක තමයි එහෙම නැත්නම් ඒ වචනේ තමයි පුතේ use වෙන්නේ. හරිද? ඉතින් පුතේ දැන් Gmail එකක් ලියද්දී අයි වැරදි කියන්නේ කියලා ඔයගොල්ලන්ට සමහර කෙනෙකුට තේරෙන්න පුළුවන් පුතේ සමහර කෙනෙකුට නොතේරෙන්න පුළුවන්. හේතුව තමයි පුතේ Gmail කියන එහෙම නැත්නම් email company එක base වෙලා තියෙන පුතේ Google සමාගම මූලිකව. හරිද පුතේ? Google සමාගම පුතේ American එහෙම නැත්නම් US company එකක්. ඉතින් ඒක නිසා පුතේ ඒක systematic වෙලා තියෙන්නේ US English එක. ඉතින් පුතේ මෙන්න මේ පහලින් පේන check එක තමයි ඔයගොල්ලෝ systematic කරලා තියෙන්නේ නිවැරදි විදියට. ඉතින් ඒ නිසා පුතේ අපි දන්නා British English අනුව පුතේ අපි check එක type කරන්න ගියාට CHEQUE යන ආදී වශයෙන් පුතේ ඒක වැරදි කියනවා. මොකද පහලින් පේන check තමයි පුතේ systematic වෙලා තියෙන්නේ Gmail වල. හරිද පුතේ? ඉතින් ඔන්න ඔය ගැටලුව නිසා තමයි පුතේ අපිට කුක්සක් ඇති වෙන්නේ. එහෙම නැත්නම් පුතේ අපිට curiosity එකක් ඇති වෙන්නේ නේද? අපිට ගැටලුවක් ඇති වෙන්නේ අපි නිවැරදිව check කියන වචනේ පාවිච්චි කරනවා භාවිතා කරනවා. නමුත් Gmail වලදී වැරදි කියලා. ඉතින් පුතේ ඊට පස්සේ ඕගොල්ලන්ට මේ ගැටලුව වෙන එකක් නැහැ කියලා මම හිතනවා. ඊට පස්සේ ගැටලුව එන්න අවශ්‍ය නැහැ. මොකද හේතුව මෙන්න මේකයි කියලා ඕගොල්ලෝ දන්නවා. හරිද? ඕගොල්ලෝ භාවිතා කරන්නේ නිවැරදි check කියන එක. එහෙම නැත්නම් British එහෙම නැත්නම් ලංකාව වගේ නේද? ඉන්දියාව වගේ රටවල් භාවිතා කරන British English කිසිම ගැටලුවක් නැහැ. භාවිතා කරන්න පුළුවන් ඕගොල්ලන්ට නිවැරදි. නමුත් පුතේ මෙන්න මේ දෙවෙනි වචනය නේද? check කියන එක American English වල ඒ වගේම පුතේ මෙන්න මේකේ meaning එකක් තව තියෙනවා නේද? meanings කීපයක් තියෙනවා. meaning එකක් තියෙනවා ප්‍රධාන meanings කීපයක් තියෙනවා පුතේ. ප්‍රධාන එක meaning එකක් තමයි මෙන්න මේ පහලින් පේන check එක නේද? CHECK check එක පුතේ අර පරීක්ෂා කරන්න පුළුවන්ද නේද? ඒ කියන්නේ පරීක්ෂා කරනවා කියන අදහස අපි අහනවා නේද පුතේ? අපිට අපේ කොහෙට හරි ගියාම නිකන් අර security officer කෙනෙක් පුතේ අපෙන් අහනවා can I check your bag? මට පුළුවන් ද වගේ බෑග් එක පරීක්ෂා කරන්න. අන්න ඒ වගේ අදහසින් පුතේ පරීක්ෂා කරනවා කියන අදහසින් මෙන්න මේ පහලින් පේන check එක භාවිතා වෙනවා. ඉතින් පුතේ ඊට පස්සේ Gmail එකක් type කරද්දී එහෙම නැත්නම් Gmail එකේ email එකක් type කරද්දී මෙන්න මේ ගැටලුව ආවට ඕගොල්ලන්ට ප්‍රශ්නයක් නැති වෙයි කියලා මම හිතනවා. Thank you very much and see you again.